පිරිමි ළමයි ටෙලිනාටයේ එපිසෝඩ් 226න් පස්සේ මෙන්න මෙහෙම වෙයි කියලා ඔයා හිතුවද? කතාව ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්න Happy Hacks අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් ඕල් touch කරලා වීඩියෝ එක ඉවර වෙනකන් අපිත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා. මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ඉතාමත් ජනප්‍රියත්වයට පත් පිරිමි ළමයි ටෙලිනාටයේ ඉදිරියට කුමක් සිදුවේදැයි අපි දැන් බලමු. මානසික රෝගයකින් පෙළී ප්‍රතිකාර ලැබෙමින් සිටි නෝරා නැවත ගමට පැමිණීමත් සුරේන් රිමාන්ඩ් කිරීමත් යන සිදුවීම් වලින් පසුව කතාවේ චරිත කීපයක්ම දැනට අක්‍රියව පවතිනවා. ඉතින් එපිසෝඩ් ගණනාවකින් පසුව ටෙලිනාට්‍යයට නැවත අවතීර්ණ වන නෝරාට ප්‍රතිකාර කළ ඩොක්ටර් සාවිත්‍රී නෝරාවත් සුරේන් උත්සවා ගමට පැමිණෙන අතර සුරේන් රිමාන්ඩ් කර ඇති බව දැනගන්න ඇය වැඩිදුර විස්තර දැනගැනීම සඳහා මුදලාලිගේ කඩේ වෙත පැමිණෙනවා. මුදලාලිගේ නෑනන්ඩිය වන කල්පනාගෙනුත් විස්තර ඇසුවත් වැදගත් තොරතුරක් ලබා ගැනීමට නොහැකි වූ ඩොක්ටර් සාවිත්‍රී ඉන් පිටත් වෙනවා. මේ සියල්ල දෙස බලා සිටි නෝරා පිළිබඳව විස්තර දන්නා මුදලාලිගේ පොත් පැටියා මුදලාලිත් කල්පනාත් ඉදිරියේ විස්තර නොපවසා ඔවුන්ට හොරෙන් ඩොක්ටර් සාවිත්‍රිට විස්තර ලබා දීමට පිටත් වෙනවා. ඉතින් කතාවේ ඉදිරියට මම හිතන විදිහට පැටියා ඩොක්ටර් සාවිත්‍රිට නෝරා පිළිබඳව සියලු විස්තර ලබා දෙනවා. ඩොක්ටර් සාවිත්‍රිට පැටියා විසින් නෝරා පිළිබඳව සියලුම විස්තර ලබා දීමත් ඩොක්ටර් සාවිත්‍රි හා පැටියා නෝරාව සොයාගෙන මස්සුදාගේ පැලට යමත් නෝරා හා ඩොක්ටර් සාවිත්‍රි හමුවීමත් අපි හැමෝටම ඉදිරියේදී දැක බලා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. කතාව ඉදිරියට සිදුවෙන්නේ කුමක්ද? ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ වීඩියෝ තවත් බලන්න අපේ channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න.